මම අද ඔයගලන්ට කියන්න යන්නේ මගේ ජීවිතේ කාටවත්ම නොකියපු කතාවක්. මේක ඔයගොල්ලෝ අහන්න ඕනි කතාවක්. මම පුංචි කාලේ ඉස්කෝලේ ගියේ ගමේ තියෙන කනිෂ්ඨ විද්‍යාලයට. මගේ කනිෂ්ඨ විද්‍යාලයේ තරු 3 ශිෂ්‍ය නායකයෙක්. පහවසරේදී මම පන්තියේ පළවෙනියා වුණා. පහවසර ශිෂ්‍යත්වයෙන් පස්සේ මම ගමේ තියෙන ලොකු ඉස්කෝලේට ගියා. මගේ අයියයි මල්ලි දෙන්නම ගියේ කොළඹ තියෙන ඉස්කෝලවල වලට. ඒ ගමේ තියෙන ලොකු ඉස්කෝලේට ගියයින් පස්සේ මම අධ්‍යාපනයට කිසිම උනන්දුවක් දැක්ුවේ නෑ. 40ක් ඉන්න පන්තියේ 20 වෙනියා වගේ තමයි මම හැමදාම උනේ. මට සහජයෙන් අධ්‍යාපනයට හැකියාවක් තිබ්බත් මං කොයිම වෙලාවක අධ්‍යාපනය කෙරේ අවධානයක් යොමු කරේ නෑ. පාසලේ ගුරුවරු කවුරුත් මට වැඩි කැමැත්තක් දැක්ුවේ නෑ. ඒකට හේතුව ඒගොල්ලෝ මාව දැක්කේ රස්සිය අධිකාරියෙක් විදියට. මං කරපු ලොකුම වැරද්ද තමයි කොල්ලොත් එක්ක එකතු වෙලා හැම වෙලෙම සෙල්ලමට ගියපු එක. දැන් තමයි මේ කතාවේ හොඳම හරිය. මං 9 වසර වගේ ඉන්නකොට දවසක් ස්කූල් කට් කළා අපේ අම්මට අහු වුණා. අපේ අම්මා ඊළඟ දවසේ ඉස්කෝලේට ඇවිල්ලා මගේ පන්ති බාර ගුරුතුමිය හම්බුණා. එතුමිය මාවත් අරගෙන අම්මත් එක්කම ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට ගියා. ප්‍රින්සිපල් අපේ අම්මා ඉස්සරහම මට කනේ පාරක් ගැහුවා. ප්‍රින්සිපල් මගේ කනට ගහලා මට නොසෑහෙන්න බැන්න නිසා අම්මා තීරණය කරා මාව ඒ ඉස්කෝලෙන් අස් කරගන්න. අම්මා සමහරට හිතන්නේ නැති මගේ අනිත් සහෝදරයෝ දෙන්නම කොළඹ ඉස්කෝලේ යන නිසා මාව ඒ ඉස්කෝලේට දාගන්න පුළුවන් වෙයි කියලා. කොහොම නමුත් මාව ඉස්කෝලෙන් අයින් කරගන්න අම්මා ගත්ත තීරණයට මගේ පාසලේ ගුරුවරු එච්චර කැමති වුණේ නැහැ. ඒගොල්ලෝ හිතුවා ඒක අපේ අම්මගේ තියෙන උද්දච්චකම කියලා. ඒත් එක්කම අපේ පන්ති බාර ගුරුවරිය අපේ අම්මට කිව්වා මාව ළඟ තියලා බලාගන්න. මොකද මං ඊටාම ඉක්මනින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙයි කියලා. ඒ ගුරුවරිය එහෙම කිව්වේ ඇයි කියලා මට අදටත් හිතාගන්න බෑ. අපේ අම්මට ඒක දරා ගන්න බැරි ෂොක් එකක් වුණා. හැබැයි එතනින් එහා ගියපු කාරණේ තමයි අවුරුදු 14ක් 15ක් වෙච්ච මට හොයාගන්න ඉස්කෝලේ යන්න නැති වෙච්ච එක. අංශභාර ගුරුවරයා මගේ චරිත සහතිකේ මන් නොකරපු වැරදි නොසෑහෙන්න ලිව්වා. මගේ චරිත සහතිකේ ලියපු දේවල් නිසා මට රජයේ පාසලක් හොයාගන්න බැරි වුණා. එක පෞද්ගලික පාසලක් මාව ගන්න තීරණය කරා. අපේ අම්මටයි මටයි ඒකේ දුන්න ඇඩ්මිෂන් ෆෝම් එක හරියට ෆිල් කරගන්න බැරි වුණා. අපි දෙන්න ඒක ඒගොල්ලන්ගේ සිකියුරිටි ගාවට ගිහිල්ලා අහගෙන තමයි ෆිල් කළා නැවත ඔෆිස් එකට බාර දුන්නේ. මට ඒක අද වගේ මතකයි. ඔයගොල්ලෝ දන්නවද මගේ කලින් ඉස්කෝලේ අංශභාර ගුරුවරයා හිටපු විදියට මගේ අධ්‍යාපනය 9 වසරෙන් ඉවරුනේ නෑ. මං ඕස්ට්‍රේලියාවේ වැඩිදුර අධ්‍යාපනය ලැබලා ලංකා ව්‍යාපාර ගණනාවක් කළමනාකරණය කරන දක්ෂ ව්‍යාපාරිකයෙක් වුණා. අර මගේ පන්තිබාර ගුරුතුමිය හිටපු විදියට මම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණෙත් නෑ. මගේ වෙඩින් එක දවසේ ටෝස්ට් එක කරපු වෙලාවේ බීපු ෂැම්පේන් සිප් එක තමයි මගේ ජීවිතේ මේ වෙනකම් බීපු එකම ඇල්කොහොල් උගුර. මගේ ගුරුවරු දෙන්නම කැමති විදියට මගේ ජීවිත කතාව ලිව්වේ නෑ. ගොඩක් වෙලාට අපි පුංචි කාලේ අපි වටා ඉන්න මිනිස්සු අපේ ජීවිත කතාව ලියන්න උත්සාහ කරනවා ඒගොල්ලෝ කැමති විදිහට. මතක තියාගන්න අපේ ජීවිත කතාව ලියන්න ඕනේ අපි කැමති විදිහට. ගිහිල්ලා එන්නම්. Thank you.